ඔබ සියලු දෙනාවම ඇනිමල් වර්ල්ඩ් අනුව YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. රාජධානිය ඇනිමාලියා වන වලිකුකුලාගේ ඉංග්‍රීසි නාමය ශ්‍රී ලංකා ජංගල් ෆවුල් කියලා හඳුන්වනවා. වලිකුකුලා ගම් කුකුලන්ට වඩා මදක් කුඩා පක්ෂියෙක්. දිවයිනේ සියලුම කලාපවල දකින්න පුළුවන්. වනාන්තරවල හා ලඳු කැලෑවල වාසය කරන පක්ෂියෙක්. කෝඩේටා වංශයට අයත් වන වලිකුකුලා වර්තමානයේ ප්‍රධාන වශයෙන් බලන්න පුළුවන් වෙන්නේ රක්ෂිතයන් වල. දවල් කාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුලා පරීක්ෂාකාරී කුලෑටි පක්ෂියෙක්. ධාන්‍ය, වල් පැලෑටිවල බීජ, කුඩා ඵල වර්ග, මන්සල ශාක පත්‍ර සහ පත්තෑයන්, වේයන් බඳු විවිධ පොඩි සතුන් වර්ග ආහාරය සඳහා යොදා ගන්නවා. වලිකුකුලා ප්‍රධාන වශයෙන් අභිජනනය කරන්නේ අප්‍රේල්, අගෝස්තු සහ දෙසැම්බර් යන මාසවලදී. නමුත් අවුරුද්දේ අනිත් කාලවලදී බිත්තර දමන්න ඉඩ තියෙනවා. එයාලා නිවාස හදන්නේ ගසක මුල්වල හෝ වැටුණු ගස්වල කඳන් අසල බිම හූරා සාදා ගන්නා ලද නොගැඹුරු අවපතකිනි. මෙය පැලෑටි අතර සැඟවී පිහිටනවා. නමුත් බොහෝ නිවාස පොළොව මට්ටමින් ඉහළ ස්ථානවල සාදනු ලබනවා. වලිකුකුලාගේ විද්‍යාත්මක නම ගැලස් ලෆයේටි කියලා හඳුන්වනවා. පිරිමි වලිකුකුලන් කිලෝග්‍රෑම් 1ක් පමණ බරකින් යුක්ත වෙනවා. රතු හා නිල් පැහැති පෙඳයක් සහිත මොවුන්ගේ ගැහැණු සතා පිරිමි සතාට වඩා තරමක් කුඩා වෙනවා. ගැහැණු සතාගේ පෙඳය කළු පාටයි. සිංහරාජ වැනි තෙත් කලාපීය වනාන්තරවල මෙන්ම කඳුකරවලත් පහත රට වියලි කලාපීය ප්‍රදේශවලත් ජීවත් වෙනවා. උදෑසනම ආහාර සොයා යන අපේ රටේ ජාතික සත්වයා රාත්‍රී කාලයේ උදාවෙත්ම ගස් මුදුනක නවාතැන් ගන්නවා. වලිකුකුලාගේ නාදය සංගීතමය නාදයකි. Taman läග සිටින අත්ය දිගේ දෙපසට ගමන් කොට කීප වරක්ම හැඬලීම සිදු කරනවා. මෙය ඔවුන්ගේ දිනචර්යාවේ කොටසකි. එසේම ඔවුන්ගේ ප්‍රථම අංගයද වන්නේ එලෙස හැඬලීමයි. මේ පක්ෂියා හිරු උදාවත් සමග සේම හිරු බැස ගොස් පැයක් පමණ වනතුරු හැඬලීම සිදු කරනවා. වෙනත් පක්ෂීන්ට මෙන් වලිකුකුලාට වැඩි දුරක් පියඹා යාමට බැහැ. රංචු ගැසීම, සමගිය, අන්‍යාන්‍ය සහයෝගය වලිකුකුලාගේ ජීවන පුරුද්දකි. මිනිසෙකු හෝ සතුරෙකු දුටු විට අන් අයට සංඥා කර තම වර්ගයා රැක ගැනීම වලිකුකුලාගේ උතුම් ගුණාංගයක් වෙනවා. වලිකුකුලා සටන්කාමී පක්ෂියෙක්. සතුරා සමග සටනට යෑම වලිකුකුලා තුළ තිබෙන අපූරු එඩිතර බව කියාපානවා. මෙරට ජාතික පක්ෂියා ලෙස වලිකුකුලා තෝරා ගැනීමට හේතුවීමට ඔවුන්ගේ සටන්කාමී බව එක් සාධකයක්. ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුණු දැකුම් කළු සතෙකු වීමත්, මෙරටට පමණක් ආවේනික දේශීය පක්ෂියෙකු වීමත්, සටන්කාමී කඩිසර පක්ෂියෙකු වීමත්, ආලෝකය එළබෙන බව කියාපාන දූතයෙකු වීමත් මේ සඳහා බලපෑ අනෙකුත් දේවල් වෙනවා. 1938 වර්ෂයේදී
සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ පනත 1970 වසරේදී සංශෝධනය කර ශ්‍රී ලංකාවේ පක්ෂීන් මැරීම, තුවාල කිරීම, කූඩු කිරීම නීතියෙන් තහනම් කර තිබෙනවා. එහෙත් එය වරදක් වුවත් ඇතැම් ප්‍රදේශවල වලි කුකුලා දඩයම් කරන අතර මේ පක්ෂියා විකිණීමෙන් ජාවාරමක් වශයෙනුත් කූඩු කර විකිණීම සිදු කරනවා. මෙරට ජාතික පක්ෂියා මෙසේ කිරීමෙන් වඳ වී යාම වළක්වාලිය නොහැකි අතර අපේ රටේ ජාතික පක්ෂියාව රැකබලා ගැනීම ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන්ගේ එක් යුතුකමකි. එසේ නොවුණු තැන මෙරට අනාගතයට වලි කුකුලාගේ හැඩහුරුව දැකබලා ගැනීමට හැකිවන්නේ අන්තර්ජාලයෙන් පමණයි. එසේනම් අපේ රටේ ජාතික පක්ෂියා වන වලි කුකුලාව රැකබලා ගැනීම ඔබ අප සතු අගනා යුතුකමකි. අපේ රටේ ජාතික පක්ෂියාගේ දිගහැරුම මෙතනින් අවසానයි. තවත් මෙවැනිම වැදගත් සතෙකුගේ වීඩියෝවකින් නැවත හමු වෙමු.